අපි සෝෆයක් හදන්නේ කස්ටමගේ අවශ්‍යතාවය මතයි ඒකෙන් ලැබෙන පංශන් එකටයි. වැරයිටස් 100ත් 200ත් තිබ්බත් වැඩක් නෑ. ඕගොල්ලෝ ගෙදර මාලිගාවක් කරගන්න බැරි නම්. ඕගොල්ලෝ මේ ඇවිල්ලා ඉන්නේ ලංකාවේ තියෙන ලොකුම ෂෝරූම් එකට නෙමෙයි. ලංකාවේ තියෙන හොඳම ෂෝරූම් එකට, ලස්සනම ෂෝරූම් එකට තමයි ඕගොල්ලෝ මේ ඇවිල්ලා ඉන්නේ. වාඩුණාන් පස්සේ මෙන්න මේ ධන හිසේ මෙන්න මෙතන හරියටම තියෙන්න ඕනේ. ඒකේ කම්ෆර්ට් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. නැත්නම් සමහරක් සෝෆාවල වාඩුණාන් පස්සේ මේ ඩෙප්ත් එක අඩුයි. එතකොට වාඩි වෙන්න තියෙන මෙන්න මේ විදිහට. මේ විදිහට වාඩුණාන් පස්සේ මේ මනුස්සයාට වාඩි වෙන මනුස්සයාට ඒක මේක කම්ෆර්ට් එකක් නැහැ. මේක අපි ඩිසයින් කරලා තියෙන්නේ ආම් එක උඩ උනත් අපිට වාඩි වෙලා ඉන්න පුළුවන් විදියට. ජේඩ් සෝෆා සෙටප් මේක ඇත්තටම රොයල් ලුක් එකක් තියෙනවා. මේක ලස්සනට තියන්න හොඳ යුනික් සෙටප් එකක්. මගේ නම මදුෂ. අද අපි ඔයගලන්ට පෙන්වන්න හදන්නේ අපේ ෂෝරූම් එක සෙවින්කෝ ෂෝරූම් එක කොතනද තියෙන්නේ කියලා. මේ යන්නේ දැන් අපි සෙවින්කෝ ෂෝරූම් එකට පැපිලි යන්නේ හන්දිය ඉඳන් දැන් අපි ඉන්නේ මිරිහානේ පොලිසිය ළඟ කලර් ලයිට් එක ළඟ. කෙලින්ම යනකොට අපිට දැන් හම්බ වෙනවා කලර් ලයිට් එක. මෙතනින් නුගේගොඩ පැත්තටත් තියෙනවා, මෙතනින් කෝට්ටේ පැත්තටත් තියෙනවා. කොහොමද දැන් කෝට්ටේ පැත්තට යන්න ඕනේ අපේ ෂෝරූම් එකට යනවා නම් මම මෙතක් ඉඳන් යනකොට ඕගලන්ට එකෙන් එකට විස්තර කරන හම්බ වෙන දේවල් මොනවද කියලා. එතකොට ඔයගලන්ට ලේසියෙන් යන්න පුළුවන් අපේ කෝට්ටේ සෙවින්කෝ ෂෝරූම් එකට. මෙතක් ඉඳන් කිලෝමීටරයක්වත් නැහැ මේ ජංක්ෂන් එකේ ඉඳන්. දැන් අපි ඒ කෙලින්ම යනකොට කෝට්ටේ පැත්තට යනකොට අපිට හම්බ වෙනවා මුලින්ම හම්බ වෙනවා කීල්ස් එක. අතේ දකුණු පැත්තේ කීල්ස් එක හම්බ වෙනවා. ඊට පස්සේ අතේ වම් පැත්තේ තියෙනවා නාග විහාරය. ඔම්ම යනකොට නාග විහාරය හම්බ වෙනවා. නාග විහාරේ චුට්ටක් පාස් කරලා යනකොට හම්බ වෙනවා ඔයගලන්ට පේනවා චර්ච් එක. දැන් මෙතන චර්ච් එක හම්බ වෙනවා මෙතන ජංක්ෂන් එකේදී. දැන් ඔය පේන්නේ ඔය රෙඩ් කලර් එකට පේන්නේ ඔය සෙවින්කෝ ෂෝරූම් එක. ඕගොල්ලන්ට ඒකේ ඇතුළට ගියාම බලා ගන්න පුළුවන් අපි කරන ප්‍රොඩක්ෂන් වල ෆිනිෂ් එක කොහොමද, ෆිනිෂින් කොහොමද. එතකොට ප්‍රොඩක්ෂන් එකක් අපි මම ඔක්කොම එක්ස්ප්ලেইন කරන්නම් ඕගොල්ලන්ට ඇතුළට ගියාම පස්සේ අපේ මේ ෆිනිෂින් ගැන. දැන් සෝෆා එක ගත්තාම ෆිනිෂින් එකක් තියෙනවනේ මොකක් හරි. ඒ ෆිනිෂින් එක ගැන ඕගොල්ලන්ට මම එක්ස්ප්ලেইন කරන්න. ඕගොල්ලෝ මේ ඇවිල්ලා ඉන්නේ ලංකාවේ තියෙන ලොකුම ෂෝරූම් එකට නෙමෙයි, ලංකාවේ තියෙන හොඳම ෂෝරූම් එකට, ලස්සනම ෂෝරූම් එකට තමයි ඔයගොල්ලෝ මේ ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ලස්සන සෝෆා මේකේ තියෙනවා. ඕගොල්ලෝ යන ෂෝරූම්ස් වල වැරයිටිස් 100ත් 200ත් තිබ්බත් වැඩක් නැහැ. ඕගොල්ලෝ ගෙදර මාලිගාවක් කරගන්න බැරි නම් ඒ මාලිගාවක් කරන්න පුළුවන් මාස්ටර්පීසස් තියෙන්නේ සෙවින්කෝ අපි ගාව විතරයි. ඕගොල්ලන්ට හැම සෝෆා එකක්ම බැලුවොත් එකම විදියට පේන්න පුළුවන්. හැබැයි අපේ සෝෆා එකේ විශේෂත්වයක් තියෙනවා. ඕගොල්ලන්ට මම ඒ තියෙන කම්ෆර්ට් එක එකින් එකට පැහැදිලි කරලා දෙන්නම්. සාමාන්‍ය සෝෆා එකක් වාඩි වුණාම වාඩි වෙන විදිහක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය සුවපාසු විදියට වාඩි වෙන්න ඕනේ. මෙන්න මෙහෙම වාඩි වුණාන් පස්සේ මෙන්න මේ ධන හිසේ මෙන්න මෙතන හරියටම තියෙන්න ඕනේ. ඒකේ කම්ෆර්ට් එකක් තියෙනවා මෙන්න මේ විදියට. නැත්නම් සමහරක් සෝෆාවල වාඩි වුණාන් පස්සේ මේ ඩෙප්ත් එක අඩුයි. එතකොට වාඩි වෙන්න තියෙන මෙන්න මේ විදියට. මේ විදියට වාඩි වුණාන් පස්සේ ඒ මනුස්සයාට වාඩි වෙන මනුස්සයාට ඒක මේක කම්ෆර්ට් එකක් නැහැ. දැන් මේකේ බෑක්රෙස්ට් එක ඉස්සරහට ආවොත් අපිට කම්ෆර්ට් නැහැ. ඒ කියන්නේ මේ මෙන්න මේ විදියට ඉන්නේ. මේ විදියට ඉන්නකොට අපි දැන් ගෙදරට කවුරු හරි ආවම ඒ මනුස්සයත් එක්ක අපිට කතා කරගෙන ඉන්නත් බෑ. අපි ඒක හින්දා තමයි මේ ඩෙප්ත් එක වැඩිපුර මේක අරන් තින්නේ. ඩෙප්ත් එක අනිවාර්යෙන් වැඩිපුර. එතකොට අපිට ඕන වෙලාවක් එයත් එක්ක අපිට කතා බහ කර ඉන්න පුළුවන්. සාමාන්‍ය සෝෆා එකක් ගන්නේ මහන්සි වෙලා අපි ගෙදරට ආවම පස්සේ අපි බාඩි වෙලා ටීවී එක බලන්න, නැත්නම් අපි හස්බන්ඩ් එක්ක කතා කරන්න, වයිෆ් එක්ක නම් වයිෆ් එක්ක කතා කරන්න. එතකොට අපිට ඇත්තම කියනවා නම් ඒකේ කම්ෆර්ට් එකක් තියෙන්න ඕනේ. නැත්නම් වෙන්නේ අර කතා කරන දේත් පා වෙනවා කතා කරන්න. එතකොට ඒ වගේ නැතුව අපේ සෙවින්කෝ ආයතනයෙන් අපි හදලා තියෙනවා මේ වගේ හොඳ ප්‍රොඩක්ෂන් එකක්. අපේ හැම ප්‍රොඩක්ෂන් එකකම ඩෙප්ත් එක වැඩිපුර තියලා තියෙනවා. ඒ සෙවින්කෝ ෂෝරූම් එකේ තියෙන සෝෆා වල විශේෂත්වයක් තියෙනවා. මේ සෝෆා එකක 3 සීටර් සෝෆා එක 4 දෙනෙක්ට වාඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට වාඩි වුණොත් 4 දෙනෙක්ට වාඩි වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එතකොට අපි සෝෆා එකක් ගන්න සාමාන්‍ය වාඩි වෙලා ඉන්නම නෙමෙයිනේ. සමහරක් වෙලාවට පොතක් කියවන්න ගන්නවා. සමහරක් වෙලාවට මේක බෙඩ් එකකටත් යූස් කරන කට්ටිය ඉන්නවා. එතකොට අපේ හරියටම 3 සීට් එක තියෙනවා අඩි 7ට. එතකොට සමහරත් තැන්වල තියෙනවා අඩි 6 මාර අඩි 6. හැබැයි
අඩි 6 6මාර ත්‍රීසීට එකක් වෙන්න කවදක්කට අඩි 7 තියෙන්න ඕනේ අඩි 7න් උඩ තියෙන්න ඕනේ ත්‍රීසීට එකක් වෙන්න මොකද හේතුව මේකේ දිග මදි එතකොට 4 දෙනෙක්ට ඉන්නත් අමාරුයි ඔයගොල්ලන්ට සාමාන්‍ය පොතක් එහෙම කියවනවා නම් ඔයගොල්ලන්ට ඒකේ බෙඩ් එක වගේ ගන්නත් පුළුවන් ඒකේ නිදාගෙන පොතක් කියවන්න පුළුවන් සමහර කට්ටිය ගොඩාක් දුරට සෝෆාවක් ගත්තාම ඇත්තටම කිව්වොත් මේ බෙඩ් එක වගේ තමයි ඒක ගොඩාක් දුරට යූස් කරනවා. ඒතකොට පොතක් කියවන්න පත්තරයක් බලන්න ගොඩාක් දුරට යූස් කරනවා. අපේ 3 සීටර් සෝෆා එකේ සිංගල් බෙඩ් එක දිග පළල තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒක මම දැන් පෙන්නන්නම්. මේ ටික අයින් කරාම පස්සේ ඔයගොල්ලන්ට මේක බෙඩ් එකකටම යූස් කරන්න පුළුවන්. මේක අපි දාලා තියෙන්නේ සෝෆා එකේ තනිකර ලේටස් ෆෝම් තමයි දාලා තියෙන්නේ. ඒකයි මේ පක් ගතිය තියෙන්නේ. ෆැබ්‍රික් එක වුණත් අපි හැම ආයතන වලින් අපි ෆැබ්‍රික් ගන්න නැහැ. අපිට ඒ කියන්නේ ෆැබ්‍රික් එක ගන්න තැනත් අපිට වැලියු එකක් තියෙන තැනකින් තමයි අපි ෆැබ්‍රික්ස් ගන්න. එක එක තැන් වලින් හැම තැනකින්ම අපි ෆැබ්‍රික්ස් ගන්නෙත් නැහැ. වෙලා තියෙන අපි අර ගන්නකොට උනත් ඒ ෆැබ්‍රික් එක මේ සෝෆා එකට මැච් වෙනවද කියලා බලලා තමයි අපි ෆැබ්‍රික් උනත් මේකට ගන්නෙ. නැත්තම් එක එක කලර්ස් වලින් එක එක ෆැබ්‍රික් වැරයිටි එක තියෙනවනම් ගොඩාක් ඒ කියන්නේ අපි හිතමු අපිත් තියෙනවා කලෙක්ෂන් එකක් මං හිතන්නේ 1000කට වැඩි කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ අපි බලන්නේ මේකට හරියටම ගැලපෙන ෆැබ්‍රික් එක තමයි මේ සෝෆා එකට අපි යූස් කරන්නේ. නැතුව එක එක කලර්ස් වලින් අපි හැම කලර් එකකින්ම කරන්නේත් නැහැ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ කලර්ස් කොච්චර ලස්සනද ස්මූති කලර්ස් තියෙන්නේ, පැස්ටල් කලර්ස් තියෙන්නේ. අනිත් එක තමයි අපිට තවත් ආයතන වලින් ගෙනත් දෙන ෆැබ්‍රික් හැම එකම අපි යූස් කරන්නේ නැහැ. අපිට අලුතෙන් මොකක් හරි ෆැබ්‍රික් එකක් අලුතෙන් ආයතනයකින් ෆැබ්‍රික් එකක් ආවොත් ඒක අපේ සාම්පල් ප්‍රොඩක්ෂන් එකක් අපි කරලා බලනවා මේ ෆැබ්‍රික් එක හොඳද නරකද. අනිත් එක තමයි ගණන් අඩු කියලා අපි මේ ෆැබ්‍රික් එක යූස් කරන්නේත් නැහැ. මොකද හේතුව ඒක ක්වොලිටියක් තියෙන්න ඕනේ, කස්ටමර්ට දෙනකොට ක්වොලිටියක් තියෙන්න ඕනේ. අපේ ඒ හැමදේම සාම්පල් එකෙත් බලනවා. සාම්පල් ප්‍රඩක්ෂන් එකක් කරලා බලනවා ෆැබ්‍රික් එක හොඳද නරකද කියලා. ටික කාලයක් ගියාම බූල් යන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ. ඒකින්ද අපි ඒ වගේ ෆැබ්‍රික් අපි යූස් කරන්නේ නැහැ. අපේ ආයතනයෙන් වොරන්ටියක් දෙනවා ස්ටිචර්ස් වලටත්. ඔයගොල්ලන්ට ඒ කියන්නේ නූල් වලට නූලක් කැඩුනොත් මොන හරි වුණොත් ඒ වලටත් අපි නූල් ගැලවුනොත් එමේ ඒකටත් අපි වොරන්ටියක් දෙනවා. මේ බලන්න අපි හැම තැනකින්ම නූල් ගේන්නේ නැහැ. අපි එක ආයතනයක් තියන් ඉන්නවා. ඒ ආයතනයෙන් තමයි අපි දිගටම නූල් ගන්නෙ. ඒ ආයතනය හොඳ ආයතනයක්. ඒ ආයතනෙන් තමයි අපි අපේ කම්පනයට අපි නූල් සප්ලයි කරගන්නේ. ඒකින්ද තමයි අපිට වොරන්ටියක් දෙන්න පුළුවන් නූල් වලට. දැන් ඔයගොල්ලන්ට එක්ක අපි කතා කරේ මේ සෝෆා සෙටප් එකේ තියෙන ක්වොලිටි එක ගැන. දැන් අපි කතා කරන්න යන්නේ මේ සෝෆා සෙටප් ඩිසයින්ස් ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මේ ඉන්නේ අපි දැන් ෂෙරෝනි සෝෆා සෙටප් එකේ. මේක අපි ඩිසයින් කරලා තියෙන්නේ ආම් එක උඩ උනත් අපිට වාඩි වෙලා ඉන්න පුළුවන් විදියට. දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් ජේඩ් සෝෆා සෙටප් එක. මේ තියෙන ජේඩ් සෝෆා සෙටප් එක මේක ඇත්තටම රොයල් ලුක් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඔයගොල්ලගේ පාවිච්චි කරන්න නැති තැනක මේක ලස්සනට තියන්න හොඳ යුනික් සෙටප් එකක්. දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් අපේ මේ සෙටප් දෙකටම අමතර තියෙනවා ලොකු සෙටප් එකක්. ඒ කියන්නේ ඔයගොල්ලගේ ෆැමිලි එක ගොඩාක් ඉන්න ෆැමිලි එකක් නම් ඒ ෆැමිලි එකට ගොඩාක් මේක වටින සෙටප් එකක්. මේ සෝෆා සෙටප් එක අපි ඩිසයින් කරද්දී අපි මේක ඩිසයින් කරනකොට ලොකු ෆැමිලි එකක් ඉන්න ගේකට තමයි අපි ඇත්තටම මේක ඩිසයින් කරේ. මේක ලොකු ලිවින් ඒරියා එක තියන්න පුළුවන් සෙටප් එකක් තමයි මේ ප්‍රසන්ට් සෝෆා සෙටප් එක කියන්නේ. ඕගොල්ලන්ටත් ඇත්තටම ලොකු ෆැමිලි එකක් ඉන්නවනම් මේ වගේ සෝෆා සෙටප් එකක් ලිවින් ඒරියා එකට තියාගන්න පුළුවන්. අඩු මුදලට අපි වැඩි පීසස් ප්‍රමාණයක් දෙන්නයි මේ බෝල්පෝ සෙටප් එක අපි මේක ඩිසයින් කරේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 3 සීටර් එකක් යනවා. ඒකත් එක්ක 2 සීටර්ස් දෙකක් යනවා. කොෆි ටේබල් එකක් යනවා. ඔටොමන්ස් දෙකක් යනවා. සයිඩ් ස්ටූල් එකක් යනවා. ඒ වගේම අපි ෆ්‍රී දෙනවා මේ වගේ තියෙන ටයිට් කොට 6ක්. අපි සෝෆාවක් හදන්නේ කස්ටමර්ගේ අවශ්‍යතාවය මතයි ඒකෙන් ලැබෙන ෆන්ක්ෂන් එකටයි. එතකොට අපි මේ සෝෆා ඩිසයින් කරනකොට අපේ ඉන්න ඩිසයිනර්ස්ලත් එක්ක එකතු වෙලා අලුත් ඩිසයින් එකක් අපි අවුරුද්දෙන් අවුරුද්දට ලෝන්ච් කරනවා. එන්න අපේ ෂෝරූම් එකට ඔයගොල්ලත් වෙනස බලන්න මොන වගේද කියලා අනිත් ඒවත් එක්ක කම්පෙයාර් කරන්න. අලුතෙන් ගයක් හදන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් එන්න අපේ ෂෝරූම් එකට පරණ දේවල් අයින් කරලා පරණ ගේක නම් ඉන්නේ පරණ දේවල් අයින් කරලා අලුතෙන් බඩු දාන්න ඉන්නවා නම් ඒ ගෙදරටත්
එන්න ඇවිත් බලන්න අපේ ෂෝරූම් එකේ තියෙනවා ලස්සන අයිටම් මොන වගේද කියලා. අපේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් දැනගත්තා නම් සබස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, වැඩිදුර විස්තරයක් මොනවා හරි දැනගන්න ඕන නම් අපිට කෝල් එකක් දෙන්න.